සම්පත් බැංක් මේවා බයි කරන්න හොඳ නැද්ද බලමු. ඔයාලට පේනවා ඇති මේ chart එක 2025 ජූලයි ඉඳන් 2026 මේ වෙනකන් සම්පත් බැංක් highest price එක ගලා තියෙන 160 165 range එකේ 2026 මාර්ච් වල. දැන් 2026 මේ වෙලේ 140 145 තියෙන්නේ. ඒතර 2025 ජූලයි ඉඳන් ජූලයි තිබිලා තියෙන 110 120 range එක. දැන් 2025 ජූලයි ඉඳන් අද වෙනකන් ඒ කියන්නේ 2026 මේ වෙනකන් කවුරු හරි හෝල්ඩ් කරන් හිටියොත් ඒ කියන්නේ 10 months වලට ඔයාලා රිටර්න් එකක් තියෙන 30% විතර. මොකද 2026 ෆෙබ්‍රුවරි වල සම්පත් බැංක් ඩිවිඩන්ඩ් එකක් අනවුන්ස් කරා. ඒ දෙකම ඩිවිඩන්ඩ් එකයි කැපිටල් ගේන් එකයි දැනට තියෙන 30% විතර තියෙන්න පුළුවන්. එතකොට දැන් හිතමුකෝ අපි හිතමුකෝ 160 විතර එක්සිට් වුණා නම් ඔයාට almost 40% විතර රිටර්න් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩිවිඩන්ඩ් එකට කලින්. එතකොට දැන් ඒත් එක්කම 2026 මාර්ච් වල මේ අර වෝ එක US ඉරාන් ඊශ්‍රායල් වෝ එකත් එක්ක ඩ්‍රොප් වුණා ෂෙයාර්ස් ඔක්කොම. එතකොට ඒක හින්දා 160 ඉඳන් දැන් සම්පත් බැංක් තියෙන 140 145. එතකොට අපිට next quarter performance බලලා තමයි decide කරන්න වෙන්නේ මේ බැංක් කියන්නේ මේක අප් වෙයිද නැද්ද කියලා. එතකොට ඔයා බලන්න ඕනේ මේ next quarter performance බලද්දී අනිත් බැංක්ස් වලත් බලන්න ඕනේ. ඒ කියන්නේ example එක විදිහට commercial bank එකේ කොහොමද වෙලා තියෙන්නේ HNB Nation Trust Bank එකේ NDB DFCC අන්න ඒ වගේ බැංක්ස් වල කොහොමද performance වෙලා තියෙන්නේ කියලා ඔයා බලන්න. එතකොට ඔයා compare කරනවා sector PE එකත්. ඊට පස්සේ net asset value එක බලනවා. ඊට පස්සේ සම්පත් බැංකේ intrinsic value එක කියන්නේ enterprise value අන්න ඒ වගේ ඒවා ඔයා බලන්න ඕනේ. කියන්නේ trader කෙනෙක් වුණා ඒ වගේ ඒවා ඔළුවේ තියාගෙන තමයි ඔයා trade කරන්න ඕනේ. එතකොට දැන් හිතමුකෝ දැන් අපි හිතමුකෝ ඔයා 160න් එක්සිට් වෙලා දැන් ඔයාට 140 ආයි මේ රේන්ජ් එකක් තියෙනවා ඔපචුනිටි එකක් තියෙනවා බයි කරගන්න. ඒතර මේක හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් බයි කරන්න. ඒක අපිට performance ඉස්සරහා performance future performance එක බලලා තමයි ඩිසයිඩ් කරන්න වෙන්නේ. ඒතර ඒකයි මේ ඉස්සරහට වෝ එක කන්ටිනියු වුණොත් එතකොට 120 125 රේන්ජ් එක යන්න පුළුවන්. ඒතර මේක এডুকেෂන් පර්පස් එකට විතරයි කරන්නේ. මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් නෙමෙයි. ඔයාලම ඕන් ඩිසිෂන් ඒ කියන්නේ ඕන් ඇනලිසිස් එකක් කරලා බයි කරන්න. Thank you.